මහණෙනි සත්වයන්ට යෞවන කාලෙට ඇති වෙනවා මොකද්ද? යෞවන මදේ. මද කියන්නේ මත්වීම. මත්වීම කියන්නේ වෙරි. ඩෝප්. තරුණ කාලේ ඇති වෙනවා වෙරියක්. ඔබට ඇති උන්නේ නැද්ද දැන් වයසට ගිහිලා හිටියට? තරුණ වෙරිය හටගත්තේ නේ? හටගත්තා. දැන් වෙරි හිඳිලා. ඇයි හේතුව? නාකි වුණා. එතකොට දැන් ඉන්න කාලේ දැන් අපිට වෙරි හිඳුනාට අනිත් තරුණ තරුණියන්ට වෙරිද නැද්ද? වෙරි පිට ඉන්නේ. ඇයි හේතුව? දන්නේ නැහැ. තමන් ජරාවටපත් වෙනවා. තමන් ජරාව ඉක්මවා ගිහිල්ලා නෑ කියලා දන්නේ නෑ. මේකේ භයානකම මං කියන්නම්. මේකේ තියෙනවා ඉස්සරහට. යේන මදේන මත්තා. යම් මත්වීමකින් වෙරි වුණාද කායේන දුච්චරිතං චරಂತಿ. කායින් දුෂ්චරිතයේ යෙදෙනවා. ඒ හේතුව තමන්ට ලෙඩ වෙලා නැහනේ. තමන් නාකි වෙලා නැහනේ. තමන්ට එතකොට ඒකෙන් තමන් මුලා වෙලා නැහැ. දුෂ්චරිතයේ යෙදෙනවා. වාචාය දුච්චරිතං චරಂತಿ. වචනින් දුෂ්චරිතයේ යෙදෙනවා. මනසා දුච්චරිතං චරಂತಿ. මනසින් දුෂ්චරිතයේ යෙදෙනවා. තරුණ වයසේ ගොඩක් අය මේ දුෂ්චරිතය නිසා සමහරු බොහොම තරුණ වයසේ සමහර ගෑන් ළමයි ගබ්සා කරගන්නවද නැද්ද? කරගන්නවා නේද? Taman දැනගත්ත නම් අනේ මම මහලු වෙලා යන ධර්මතාවයකට අයිති එක්කෙනෙක්. මම මේක ඉක්මවා ගිහලා නැහැ කියලා Tamanට ඒ බඳු අනාගතයක් එනවා කියලා දැනගෙන සංවර වෙනවා. එයාට අර වෙරිය හිඳෙනවා. ඒකටයි බුදුරජාණන් වහන්සේ මේක දේශනා කළේ. තරුණ වයසේදී එයා මොකක්වත් කල්පනා කරන්නේ පිස්සුවෙන් වගේ අර කාම පස්සේ දුවනවා. වයසට ගියාට පස්සේ අනේ අපොයි මොකද්ද මේ මට උනේ? ඒ වයසට ගියාට පස්සේනේ ධර්ම කතාව අහන්න ලැබෙන්නේ. එතකොට වැරදි ගොඩාක් තියෙනවා පොට්ටනිය. එතකොට ධර්ම කතාව ඇහෙනකොට Tamanට ඔටෝ පොට්ටනිය ලිහෙනවා නිකම්ම. එතකොට මතක් වෙනවා මගේ මේවා කෙරිලා නොවේ. මගේ මේවා කෙරිලා නොවේ. මේවා කෙරිලා නොවේ කියලා මතක් වෙනවා. ඒ මතක් වෙන්නේ මොකෝ? Taman දැනගෙන Tamanට මතක්ුනේ නෑ Taman නාකි වෙන බව. Tamanට මතක්ුනේ නෑ ජරාවට පත් වෙන ස්වභාවය Taman ඉක්ම ගිහිල්ලා නැති බව. හැමතිස්සෙම තිරියන් වෙලා ඉන්න පුළුවන් කියලා හිතුවා. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ කොච්චර දෙයක් අපට මොනතරම් ආරස්සාවක් කියලා තියෙනවද? දැන් මේව තරුණ වයසේ ළමයින්ට අහන්න ලැබෙනවද? නෑ, අහන්න ලැබෙන්නේ අර ජරා ෆෝන් වලින්. ෆෝන් වල තියෙන ජරාවමයි. Facebook වලින් තියෙන ජරාවමයි. ඔය ජරාව තුල ජරාවෙන් ජරාවටපත් වෙලා අසුචි වලී බැහැගෙන වගේ කාව මඩ ගොහරුවේ ඉන්න කෙනාට මේකේ මත් වෙලා ඒකේ මාස්වාද වෙන කෙනාට කයින් දුෂ්චරිතය යෙදීම, වචනෙන් දුෂ්චරිතය, ඊළඟට කොටස බොනවා, බීලා එහෙම විනාශ වෙනවා. එහෙම මද්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙනවා. ඒකෙන් විනාශ වෙනවා. එහෙන් හොරකම් වලට ඇබ්බැහි වෙනවා. ඒකෙන් විනාශ වෙනවා. මේ වැනි දේවල් වෙන්නේ නැද්ද? අන්තිමට පසු මේ ධර්ම හරියට ඉගෙන ගත්තට පස්සේ මොකද වෙන්නේ? මහා විශ්වෝපයකට මහා පසුතැවිල්ලකටපත් වෙනවා. භයානක වැඩේ එක නෙමෙයි. Tamanට මේක කාටවත් කියා ගන්න බෑ. ලැජ්ජයි නොවේ. කියා ගන්න බෑ වෙච්ච සංගීතිය. ඊට පස්සේ මොකද වෙන්නේ? හිත ඇතුලෙන් Tamanටම නිඳා කර කර ඉන්නවා. සුගතියක් හැදෙයිද? සුගතිය හදාගන්න පුළුවන් තිසරණේ මනාකොට පිහිටියොත්. තිසරණේ මනාකොට පිහිට ගන්නට බැරි වුණොත්